මගේ උපන්දිනය වෙනුවෙන් ඔබ මේ දකින ලෙනගිරි ආරණ්‍ය සේනාසයේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් මම දානයක් ලබා දුන්නා. තුන් සාධනාවයන් පවත්වලා පන්සිල් සමාදන් වීමට නමස්කාරය
මේ මහා සංඝරුවර විශේෂ පූජා කළ
ලැබෙන අනන්ත ආශිර්වාදයේ ශක්තිය හේතු කොටගෙන තමන්ගේ ජීවිතයේ නිදුක්ව නිරෝගීව ඉදිරියට පවත්වාගෙන යන්නට මහා ආශිර්වාදයක් බලයක් ලැබෙනවා කියන ප්‍රඥාවෙන් යුතුව මේ පින්කම සිද්ධ කරන්නේ යන්න බැලුවාම පින්වත්නි මේ පින්කම වටිනා ප්‍රඥා ගෝචර දුතුම් පින්කමක්. බුදුරජාණන් වහන්සේ අපට දේශනාවේ පෙන්වා දෙනවා දානං සම්බත්ත සාධකං දන් දීම සියලු සර්වාර්ථයන අපිට සාදා ගන්න පුළුවන් ලෝකයේ තියෙන පින්කම් අතර උතුම්ම පින්කම දානමය පින්කම. දන් දෙන සදහැවතුන්ට එය දන් දීම හේතු කොටගෙන මේ ජීවිතයේදී ලැබෙන ආනිසංසය පිළිබඳව අපේ මේ සමුද පින්වත් පිළිස කල්පනා කරන්නට ඕනේ ආයුන් දෙන්නෝ මේ දානය නිසා ආයුෂ දිනු කරගන්න ලැබෙනවා ආරණ්‍ය ලැබෙනවා සැපය ලැබෙනවා බලය ලැබෙනවා ප්‍රඥාව ලැබෙනවා මේකේ කරාම මේ විපාක ලැබෙනවා කියලා කලමයා කලම ඵලය පිළිබඳව මනා විශ්වාසය ඇති කරගන්නට අවශ්‍ය කරන ප්‍රඥාව නුවණ හැම පින්කමකදීම අපිට අවශ්‍ය වෙන්නේ ඒ නිසා අපේ පින්වත්නි මේ දීර්ඝ අනවරාත්‍රේ සංසාර ගමනේදී අපිට මේ විදිහේ පින්කම් කරගන්න ලැබිලා තියෙන්නේ බුද්ධේට කත පුණ්‍යතා පෙර කරන ලද පින් බලය ඔබට තියෙනවා. ඒ නිසා තමයි මේ දුර දැහැර ඉඳලා මේ ලෙනගිරි ආරණ්‍ය සේනාශ්‍රමයකට පැමිණිලා මේ පින්කම කරන්න ඔබට අවශ්‍ය කරන පූර්වවතර පින ඔබ තුල තිබුණා. ඒ නිසා තමයි අද මේ විදිහට බුදු පාවොක් මහා සගරට මේ මහා දානය පිරිනමන්නට ඔබට අවශ්‍ය කරන සියලු පහසුකම් ටික ලැබිලා තියෙනවා. හිත බොහොම පාදවාගෙන තියෙනවා. වාස්තු සම්පත්තියේ පාරිශුද්ධණී තියෙනවා. ඒ වගේම ප්‍රතිග්‍රාහක පිළිස පිළිබඳව කල්පනා කරලා එන අතීතයේ බුදුරජාණන් වහන්සේ දාස වැඩ සිටියා වූ මේ වර්තමාන ලෝකයේ වැඩ ඉන්න ඒ වගේම අනාගතයේ පහළ වෙන කියන තුන් කල්පවති අෂ්ටාර බුද්ධ මහා සංඝ රත්නයයි මේ පූජාව සිද්ධ කරන්නේ. සංඝ කියන වචනය ගත්තාම කින්වතුනේ ගණනුත් අපිට ප්‍රමාණ කරන්න බෑ. ගුණේනුත් අපිට ප්‍රමාණ කරන්න බෑ. ඒ ගණනින් ගුණයෙන් ප්‍රමාණ කරන්න බැරි ලෝකේ වැඩ ඉන්න උතුම්ම පිරිස හැටියට සැලකන්නේ මහා සංඝ රත්නය. මේ මහා සංඝ රත්නය මේ ලෝකේ බෞද්ධ සැබෑවතුන්ට පින නැමැති උතුම් බීජ වපුරන්න තියෙන පුණ්‍යක් එක්කන් අනුස්කරන් නිරුක්තර වූ පින් කෙටවන්නේ මේ මහා සංඝ රත්නයයි. ඒ මහා සංඝ රත්නයට මේ පූජාව සිද්ධ කරන්නේ තමන්ට නැවත උන්වහන්සේලාගෙන් කිසියම් උදව්වක් උපකාරයක් බලාපොරොත්තුවක් එහෙම නැහැ. උන්වහන්සේලාගේ පාදු විහරණයට සාධන ධර්මචර්යාවේ යෙදෙන්නට උන්වහන්සේලාට දානාදී මේ පින්කම සිද්ධ කිරීම තුළින් කරන අපිට අපේ ජීවිතයේදී සැප අපිට ලැබෙනවා. ඒ මොනවද ලැබෙන සැප? මේ ලෞකික ජීවිතයේ පංචානි සංසයක ලැබෙනවා. පරලෝක වශයෙන් සැපෙදින් දේව භූතෝ මනුස්සෝ ආදීන දේශනාවට අනුව දෙවියන් අතරද අනුව වෙන්න පුළුවන්. මනුෂ්‍ය ලෝකයේ ඉපදුනා සෙසු මිනිසුන්ට වඩා ආත්ති සුඛ භෝග සුඛ ආනන්ද සුඛ අනවජ්‍ය කියන මේ සැප ලැබෙනවා. දැන් මේ වැදෑවල කිංගතුන්ලාට මේ පූජාව හේතු කොටගෙන මේ ජීවිතයේදී කාටවත් අතනොපා තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් නැවත නැවත දාන ආදී සුචරිත පින්කම් වල නැවත එරෙන්නට පුළුවන් වන භෝග සම්පත් ඔබ තුල තියෙනවා. ඉතින් ඒ සියල්ලම ලැබුණේ පූර්වවත් අතව ගමනේදී මෙවැනි පින්කම් සිද්ධ කිරීමේ විපාකමේ වාසයේ. ඒකෙන් බුදුරජාණන් වහන්සේ නිසා පින්වත්නි අපට දේශනා කරන පුණ්‍යංගේ කුලිසෝ කයි දකින් කරන්න කැමැත්ත තියෙනවා. පින් කරන්න කැමැත්ත තියෙනකොට ඒ පින්කම් එකක් සිද්ධ කරලා තෑහෙන්නේ නෑ. නැවත නැවත පින්කම් කරනවා. ඒ නැවත නැවත පින්කම් කරන්නේ ඇයි? අපට මේ ජීවිතයේදී සසරේදී අපට බොහෝ සැප ලැබෙනවා කියන කල්පනාව තියෙන නිසා. ඉතින් අද වර්තමාන ලෝකේ මේ වෙන විටත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කොච්චර ප්‍රමාණයක් මේ ලෝකෙම ගත්තාම පින්වත්නි
සම්බුද්ධ පූජාව කොච්චර ප්‍රමාණයක් මේ මොහොත වෙන විට සිද්ධ කළා ඇද්ද? මේ වන විට ලෝකයේ බොහෝ දැන්වල රැලි සංගත දානමය පින්කම් මේ වන විට කීයක් සිද්ධ වෙනවද? ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ යසභාග්‍ය ශ්‍රද්ධා ආදී උතුම් බුදුරජාණන් වහන්සේගේ උතුම් අනන්ත ගුණයේ තියෙන ශක්තිය, ඒ නිර්මල ධර්ම රත්නයේ තියෙන අනන්ත බල මහිමය, ඒ වගේම ආද මහා සංඝ රත්නයේ උතුම් ගුණය නිසා තමයි අද මේ විදිහේ පින්කම් කරගෙන ඔබට මේ උපන් දිනයේ වෙනුවෙන් ආශිර්වාදයේ සිද්ධ කරගන්නට ඔබ වටිනා ප්‍රඥාවෝචක පින්කමක් සිද්ධ කරගත්තා කියලා බොහෝ සතුටට පසු වෙන්න ඕනේ. ඒ නිසා පින්වත්නි, මනසාචේ ප්‍රසන්නේන පැහැදුණු මනසින් යමක් කරනවද ඒ බුදුහාමුදුරුවෝ අපට පෙන්වනවා ඡායාව අනපායිනී හෙවණැල්ල වගේම අපිට සසරේදී මේ ජීවිතේදී බොහෝ සැපසාධනයක ඒ පින්කම හේතු වෙනවා. ඉතින් අද මේ 36 වෙනි වියට පාදවා සිටින රාජික ප්‍රදීප මහත්මයා තමන්ගේ කටයුතු වැඩි ආරක්ෂා ව්‍යාපාර ගේදොර මේ සියල්ලක්ම යාන වාහන මේ සියල්ලක්ම ඉතාමෝදින් සිද්ධ කරගෙන කටයුතු සිදු කර ගන්නට එතුමන්ට සුදුසුවනගේ අනන්ත ආශිර්වාදයේ තුලින් වාසනාවන්ත සුභ සෞභාග්‍ය උපන් දිනයක් වේවා කියන මහා සංඝ රත්නය ඔබට ආශිර්වාද කරනවා මේ පින්කම තුලින්. ඉතින් ඒ වගේම චාලක සසංග මහත්මයාගේද සියලු රැකී ආරක්ෂා කටයුතු දියුණු වේවා, බාධා දුරු වේවා, ග්‍රහපද දුරු වේවා කියන මහා සංඝ රත්නය ඔබට ආශිර්වාද කරනවා. ඉතින් මේ පින්කමට උදව් උපකාර කළායි ගුවන් චාරක මහත්මයා, ලසිත ලියනගේ මහත්මයා, ඒ වගේම අනිකුත් සියලු කුමාර මහත්මිය, සම්පත් ගරේෂන්, ඉන්දික සිසිල ආදී කොට ඇති උගා පින්වතුන්ලා මේ පින්කමට අදහිත දක්වලා සම්බන්ධ වෙයි. ඒ හැම දිනකට තමන්ගේ සිය පින්කල පිනක්සේ මේ පින්කමෙන් ඒ අයටත් ආයුර්ණාදී සැප ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් මේ තමුණ පින්වතුන්ලා හුලින් සිත පාදවාගෙන මේ දුර දැහැරට පැමිණිලා මේ වනවාසී ස්ථානයේ අපේ සාමිත පඬිත රාමදුරවන්ගේ අවවාද අනුශාසනා මඟ පෙන්වීම මත මේ සුවිශේෂී මහා පින්කම සිද්ධ කරගන්න ඔබට එවැනි කල්යාණ සත්පුරුෂයන් වහන්සේ නමක් ඇතුළත ලැබිලා තියෙනවා. ඉතින් ඒක ඔබ මේ ජීවිතයේදී බොහොම වාසනා භාග්‍යයක් කොට සලකන්න ඕනේ. ඒ නිසා මේ ආසදාවේ පින්වත්නි කල්පනා කරන්න මේ සූදානම් කරගත්තා වූ පිරිකර සහිත දාණය උතුම් අෂ්ටාර පුද්ගල මහා සංඝ රත්නයේ උදාරුණයට පූජා කරමි. පූජා වේවා, පූජා වේවා. මේ යල්කරන උදාර පින් කුසල බල ශක්තියෙන් අර 36 වෙනි ජන්මදිනයේ සමරන රාජික ප්‍රදීප මහත්මයාට සුභ වාසනාවන්ත සියලු යසයිතුන් කෙරි වාසනාවන්ත උපන් දිනයක් වේවා. දෙවියෝ මේ පින් අනුමෝදන් වීමෙන් දෙවියන්ගේ රැකවරණ නිරතුරුව ලැබේවා. නිදුක්ව නිරෝගීව කටයුතු කරගන්න ලැබේවා. සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. මේ උතුම් පින්කම සංසාර ගමනට හේතු වේවා. සසරේදී මේ පින්කමේ බලයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් නිවන් සම්පත් පිණිසවද හේතු ආසනාම උපනිශ්‍රයම වේවා. ඒ වගේම තම තමන් නමින් දියපරලෝකීය ඥාතීන්ටත් මේ පින් ලැබිලා ඒ සැපවත් වේවා කියලා සාදු කියන්නේ. දැන් හැම දිනම දානේ මහා සංඝ පූජා කිරීම සඳහා මේ වාක්‍යය කියන්නේ. ඉමං නික්ඛං සපරික්ඛාරං සාක්ඛ පරික්ඛාරං වික්ඛු සංඝස්සදේන ඉමං නික්ඛං සපරික්ඛාරං සාක්ඛ පරික්ඛාරං වික්ඛු සංඝස්සදේන ඉමං නික්ඛං සපරික්ඛාරං සාක්ඛ පරික්ඛාරං වික්ඛු සංඝස්සදේව ඉච්ඡිතං
ප්‍රතිසන්තුයං විප්පමේන අනිජ්ජතු සබ්බේ පුරෙන්තු චිත්‍ර සංකප්පා ධම්මෝ පන්නරති අත Yes.